ඉතින් අර ළමයි ටික දැනගත්තලු මේන් මෙතන අතීත කාලේ මැරිච්ච හොල්මනක් ඉන්නවා කියලා. අම්මෝ! කෑ ගහන්න එපා බූරුව. බය වෙනවනේ. කවුද? බූ! අම්මෝ මෙන්න හොල්මනක්. දුවපියෝ. මොන පිස්සුද බං? එහෙම මේ මෙතන ඉඳන් හොල්මන්ට එන්න කිව්වට හොල්මන් එනවද? මෙන්න මේ වරෙන් යන නිදාගන්න විකාර කතා කරන්නේ. හොල්මන්. ඊයනම් හොඳට නිින්ද ගියා නේද බං? උඹ මේ මගුලක් කතා කරනු. කොහෙ නිදාගන්නද බං අර චුට්ටත් එක්ක? ඕනිකන් රැයට ගොරිරිස් මාමගේ ලීමෝල වගේ. කෑක ගහ කොරවනු. අයියෝ ප්‍රින්සිපල් සර්. ආනේ ළමයිනේ. ඈ ආර වනසිංහ මිස් නේද කෑ ගහන්නේ? ඇයි මිස් මොකද උනේ? අනේ බලන්නකො පුතේ. මං ඊ අපිට ලේසි වෙන්නේ කියලා අපි අර ගෙනාපු සොසේජස් ටික මේකට දැම්මා. දැන් ඒ ටික නෑනේ. මොනව? එකක්වත් නැද්ද? නෑ පුතේ. ඔක්කොම කාලා. ඇත්තටම කවුද බං මෙහෙම වැඩක් කරන්නේ ඉන්නේ අපේ පන්තියේ? වෙන කවුද? ඔහොම වැඩක් කරනව නම් අපේ පන්තියේ එකම එකයි ඉන්නේ. මේ ඉන්නේ ඇටි කුකුලා. සුබෝද? මාටින් යාළුවා. කනවයි පේර කෑල්ලක්. පේර? මුගේ ආච්චිට ඇත්ත කියපන් කන්නාඩි රිලවා. කෝ අපේ සොසේජස් ටික? මොන සොසේජස් ද යාළුවා? මං ගත්තේ නෑ. උඹ බබා ඇත්ත කියපන් නැත්තම් ගහනවා කන්නාඩි දෙක කටේ හිර වෙන්න. මාටින් මේ මොකද්ද මේ කරන්නේ? වනසිංහ මිස්. මෙන්න මූ තමා මිස් අපේ සොසේජස් ටික ගන්න නැත්තේ. මට හොඳටම ෂුවර්. පිස්සුද මාටින්? සුබෝද කරුවලට බයයි කියලා ඊයේ රෑ පුරාම අප්පච්චි ගාව නිදාගත්තේ. මං දැක්කනේ. ඉද්දකින්. අනේ මං දන්නේ තමුසෙලා නා. හරි. දැන් කට්ටියත් එක්ක ඔක අමතක කරලා ගිහින් දර ටිකක් හොයන් එනකො මට උයන්න. මොන හරි හදන්නත් එපේ. ඇත්තටම කවුද බං අපේ සොසේජස් ටික ගන්න නැත්තේ? අනේ මන්ද බං. හැබැයි මොකෙක් උනත් හරි මල පෙරේතෙද්ද කොහේ? නැත්තම් අපි ඔක්කොටම කන්න තියෙන ඒවා තනියෙන් කනවියේ. මල පෙරේතය? උමිටහන් කොමල පෙරේතය අපේ ඉන්නන්න. ආයි මොකද බොරුව මට ගැහුවේ? මම ගැහුවේ නෑ. පිස්සුද මට? අනේ ඵලයන් යන්න. නෑ. ඇතරම ගැහුවේ නෑ. අම්මේ මොකද බොරුව මට ගහන්නේ? මම පිස්සුද මට? අනේ ඵලයන් කහට යන්න. මං ඔබට ගහපු නිසා ඔබ මට ගැහුවනේ. ඒ කියන්නේ ඔබ තමා මට ගැහුවේනේ. නෑ මම ගැහුවේ නෑ. අම්මෝ අම්මේ මොකද ඒ පාර මට පයින් ගැහුවේ? මුගේ ආච්චිට? අම්මේ යාන්තා එක දර කෑල්ලක් හරි හොයාගත්තා. ඒ චුට්ට මෙහෙ වරේ මෙහෙ දර තියෙනවා. අම්මෝ කසුන මොකද්ද බං මේ පඳුරස් රින්ගම් කරන්නේ? ගෙම්බෝල නවද? අනේ ඵලයන් යන්න. උඹ මෙතන මට පයින් ගහලා දැන් එනවා මෙතන මොකෝ උනේ කියලා බලන්න. මේ මම පිස්සුද මට? හරි. මාව දැන් පස්සට දාන්නකෝ. ආයි හිමින් යදපන්යකෝ. රිදෙනවා. මේ මොකද මේ? උඹලා දෙන්න හාවල්ලනවද? ඔව් අපි දෙන්න මේ ඉබ්බවලනවා. මගුලක් කතා කරන්නේ නැතුව මා මෙතනින් එළියට ගනින්කෝ. එළියට එන්න බෑ ඔළුව හිර වෙලා. හම්මේ යාන්තන් එළියට ආවා. මෙන්න මුට මොකෙද්දගේ පයින් ගැහුවයි කියන්නේ? ආඩි උඹටත් ගැහුවද? යකෝ මටත් ගැහුවනේ. සිරාවටම මොකද බං මේ අපිට පයින් ගහන්නේ? වෙන කවුද? අපිත් එක මෙතෙන්ට ආපයෝන්ගෙන් තව එකම එකයි අඩු. සුබෝද? මාටින් යාළුවා. මක්කයි මේ කට්ටියටම කේන්ති ගිහිල්ලා වගේ. කේන්ති? තොට මම ගහපන් ඔකට ගහපන්. මේ මල්ලි මල්ලි මේකෙන් ගහන්නේ. අඩේ thank you අයියේ. තොට මම ඉදා
මූට ගහලා මගේ අත් දෙක රිදෙනවා. පව් යකෝ මූට පොල්ලෙන් ගැහුවේ. ඔව් බං බලහන්කෝ මුගේ මූණ නිකන් පොලේ ගහපු ආපයක් වගේ වෙලා. ඒක නෙමෙයි. ඔබට කොහෙන්ද එකපාර පොල්ලක් හම්බුනේ? ඇයි බං? මෙන්න මේ පිටිපස්සින් අයියා දුන්නේ. මොන අයියාද? ඇයි බං මේ ඉන්නේ? හායි. බුදු අම්මා මෙන්න හොල්මනන්. දුවපියෝ. මල්ලි. අනියම්ම. මල්ලි මල්ලි යකෝ මූ මැරුණද? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධතෝ තෝ නෙමේ මල්ලි දෝ බං මල්ලි උඹල දහම් පස්සල් යනවයි කියලා බං කොහෙද බං යන්නේ? හදිසියට කියන්න ගාතාවක්වත් දන්නේ නෑනේ. බුදු අම්මෝ මෙන්න ගාත කියන හොල්මනක්. මල්ලි මල්ලි යකෝ මූ මීට කලින් හොල්මනක් දැකලා නැද්ද? අම්මේ යාන්තන් අර මල පෙරේතයෙන් බේරුණා. දැන් නම් ඕකට මාව හොයාගන්න බෑ. ඔව් මල්ලි ගහකුඩ ඉන්නේ. මට නම් දැන් කොහොමද හොයාගන්න බෑ. මල්ලි අම්මා මොකද්ද යකෝ ඒ උනේ? ngූත් වැටුණා. ආඩෝ බං මේ ආර ඇත්තටම හොල්මනක්ද බං? මන්නන්නේ. යකෝ හැම දෙයකම මොටු ලබ්බෙක් වගේ මන් දන්නේ නැහැ ගන්න එපා. මොකක් හරි කියපන්කෝ. මල්ලිලා. බුදු අම්මෝ මෙන්න අර හොල්මන ළඟට එන්න එපා. අයියෝ බය වෙන්න එපා මල්ලි. මං එහෙම කරදර කරන හොල්මනක් නෙමෙයි. අම්මපා කියහම් බලන්න. මං දැන් මගේ අම්මපල්ලද මල්ලි කියන්න ඕන? නැතුව ඉතින්. නැතම් මගේ අම්මපල්ලේ. හරි ආම්මපල්ලා. මං එහෙම කරදර කරන හොල්මනක් නෙමෙයි. එතකොට මොකටද ආවේ? ඉතින් මල්ලියේ මල්ලිලානේ මට කතා කරේ. මේ අපි? ඔව් මතක නැද්ද? ඇත්තටම ඔහම හොල්මනක් ඉන්නවත් දන්නේ නෑ නේ බං. මොන පිස්සුද බං? එහෙම මේ මෙතන ඉඳන් හොල්මන්ට එන්න කිව්වට හොල්මන් එනවද? හෝටා. අම්මෝ හොල්මන් අය එච්චර කාලයකට කලින්ද මැරුණේ? අනේ ඔව් මල්ලියේ. එතකොට හොල්මන් අයියා මැරුණේ කොහොමද? ඒකනම් හරි දුක හිතෙන කතාවක් මල්ලි. මල්ලිලාට කියන්න මං ඒ දවස්වල අපේ රජතුමාගේ ආසියෝ බලා ගන්න තැනනේ වැඩ කරේ. ඉතින් එක දවසක් ඔය අපේ රජතුමාගේ මහාස්ය ගැහුවනේ මට පයින් පාරක් කෙලින්ම අසෝජි ගොඩ උඩටම වැටෙන්න. නෑ සිරාවටම එපාර මොකෝ උනේ? මොනා වෙන්නද මල්ලියේ? අසූජි ගොඩ ASCII මගේ ඔළුව හිර වෙලා මම එතනම මැරලා ගියා. ඉද්දකින් විතර මා ජූත මරණයක් නේ. අම්මේ ඔළුව නිකන් කැරකෙනවා වගේනේ. මේ බං මට මොකද්ද බං උනේ? මල්ලි. බුදු අම්මෝ මෙන්න අර හොල්මන. අයියෝ බය වෙන්න එපා බං. මේ හොල්මන් අයියේ එහෙම නරක කෙනෙක් නෙමෙයි. ඔන්න ඕකයි මල්ලි උනේ. අම්මෝ හොල්මන් අයියට එච්චර වයසයිද? නැතුව ඉතින් උඹට මුව තරුණ හොල්මනක් වගේ පේනවද? බලහන් කොනාකි කොණ්ඩෙත් ගිහිල්ලා තට්ටෙත් පෑදිලා. හරි මේ අහපන්කෝ. දැන් යමන්නේ දර හැදින්නත් එපේ. නැත්නම් වනසිංහ මිස් අපිව මරාගෙන කාවි. අයියෝ මං ඉද්දි මොකටේ මල්ලියේ දර හැදින්න යන්නේ? ඒකටනේ මම ඉන්නේ. ඇයි දැන් හොල්මන් අය දර කෑල්ලක් දාලා දෙන්නද හදන්නේ? ඕන්න කිව්ව මොංගල් කතාවක්. එහෙම නෙමෙයි. මම හොල්මනක් නේ. මට පුළුවන් වෙන තැනක තියෙන දේක් ඉක්මනට මෙතෙන්ට ගෙන්නන්න. මල්ලිලා කැමති නම් මට දර ටිකක් උනක් ගෙනත් දෙන්න පුළුවන්. ආඩේ සිරාවටම ආනේ එහෙනම් දර කෑල්ල ටිකක් ගෙනත් දෙනවකෝ. ඕක මොකද්ද මල්ලි? මං එක කෑල්ලල 10ක් උනක් ගෙනත් දෙන්න. ඔන්න බලාගනින් මල්ලියේ මගේ වැඩ. විශ්ව ශක්තිය අනුභව බලෙන් දර කෑල්ල මා ළඟට වරින්. මොකද්ද යකෝ ඔය කිව්වේ? ඕ මල්ලියේ දර කෑල්ල ගෙනාවා. මල්ලි
මල්ලි ඔය බලහංකෝ මේ පොඩ්ඩට මෙයකා මෙතන බුදිනේ. දැන් දෙන්නේ හරි ෂෝක් එන වෙලාව. අනේ අම්මපල තමුසෙල එන ඩිංගට මට උයලා කන්නත් තිබ්බා. කො දෙන ඕනේ දර ටික මෙහාට. දැන් කොහමද බං ඔබේ නහය? තාම රිදෙනවද? දැන් නම් ලොකු අවුලක් නේ. උස්ම ගන්න තමයි පොඩ්ඩක් බැරි. මාටින් යාළුවා. මේ මාටින් යාළුවා. නහය නිකන් පිණි ජම්බු ගෙඩියකට කපුට කොටලා වගේ. පාටේද ඉදිමිලා? ආඩෝ මේ සුප්පා මගේ මොකොත් අහගන්න නැතුව ඉදපන්. මල්ලිලා හොල්මන් අයියේ මොන මගුලක්ද මෙතන කරන්නේ? ඉක්මන් කරලා යන්න. නැත්තම් කටියට පෙනේවි. අයියෝ බය වෙන්න එපා මල්ලි. මාව පේන්නේ ඔයගොල්ලොන්ට විතරයි. ආදේ සිරාවටම? ඔව් ඕන්න බලාගන්නකෝ. තට්ටය කිව් එක තේරුණානේ. දුවන්නේ තට්ටය තට්ටය කවුද යකෝ මට තට්ටය කිව්වේ? මේ මම. කණ්ඩුල තෝ මට තට්ටය කියන්නවද? නෑ සර් මම නෙවෙයි මේ හොල්මන. හොල්මන? උඹ හිටපන්කෝ උඹට මම හොල්මන පෙන්නන්න. උඹට මම අද නම් මං ඉවරයි.